ආයිබෝවන් ඔයාලා හැමෝටම අදත් මගේ වීඩියෝ නරඹන්න එකතු වෙන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල ලංකාවේ පවතින විවිධ දේශගුණ විපර්යාස නිසා තද අවුරශ්මියක් හැම පළාතකටම වැටලා තියෙන්නේ. ඒ කොහොම නමුත් ගාඩන් එකට කැමති ඔයාලා වගේම මමත් කැමති නෑනේ ගාඩන් එකේ සුන්දරත්වය අඩු කරගන්න. ඔන්න ඒ නිසාම මම අද වීඩියෝ එකකින් අරන් එන්නේ ගාඩන් එකේ සුන්දරත්වය මේ දවස්වල ඉතින් මම කොහොමද රැකගන්න මම අනුගමනය කරන ක්‍රියාමාර්ග ටිකක් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. මම හිතනවා ඔයාලටත් ගොඩක් වැදගත් වෙයි කියලා ඒ කරුණු ටික. ඉතින් කාලගුණ විපර්යාස කියලා වහිනවා තදවුව කියලා ඉතින් අපිට අපේ ගාඩන් එකේ සුන්දරත්වය අඩු කරගන්න බෑ. ඉතින් මගේ ගාඩන් එකේ තනකොළ පැලෑටි ටික ඔක්කොම වියලි බවට පත් වුණා. ඒ නිසා මට කපලා ඉවත් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ අඩුව පරිමහ ගන්න මම ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ පුංචි පුංචි අයිටම් වැඩි කරන්න තමා ගොඩාක් වෙලාවට උත්සාහ දරන්නේ. ඉතින් එහෙම දරපු උත්සාහයක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මගේ ගාඩන් එකට ලොකු සුන්දරත්වයක් මේ පුංචි අයිටම් එක නිසා එකතු කරගන්න පුළුවන් වුණා. ගහකොළ වගේම මල් වගේම ගාඩන් එකකට පුංචි පුංචි අයිටම් එකතු කරාම ගොඩාක් වෙලාවට ගාඩන් එකේ අගේ වැඩි වෙනවා වගේම සුන්දරත්වය ගොඩක් වැඩි වෙලා පේනවා. ඒ වගේම ගාඩන් එකේ කොළ වර්ණය අපිට ආරක්ෂා කරගන්න බැරි වුණත් මේ අයිටම් නිසා ගොඩක් වෙලාවට ගාඩන් එකේ අගේ වැඩි කරලා සුන්දරත්වය වැඩි කරලා අපිට ඇද බැද තබා ගන්න පුළුවන් ඕනම කෙනෙක් මේ අයිටම් නිසා. ඉතින් ඒ නිසා මගේ වැඩි උනන්දුවක් දක්වලා තියෙන්නේ මම මගේ ගාඩන් එකට මේ දවස්වල පුංචි පුංචි අයිටම් එකතු කරලා ගාඩන් එක සුන්දර කරගන්න. පුංචි කිව්වට ඉතින් මේක නම් ටිකක් ඉතින් සංකීර්ණ නිර්මාණයක්. හැබැයි මේ නිර්මාණය තාම වැඩ අවසන් කරලා නැහැ. හැබැයි මං ජපන් රෝස පැල ටික හිටවලා තියෙන විවිධ වර්ණ වලින් හිටවලා නිසා ජපන් රෝස ටික හැදුනම මේකේ අගය දෙගුණ තෙගුණ වෙලා පෙනේවි. ඔන්න ඉතින් මේ නිර්මාණය කරන්න නම් ලොකු සහායක් මට ලබා දුන්නේ අපේ මහත්තයා තමයි. මම මේ සඳහා අඟල් 6-8 ප්‍රමාණයේ ගඩොල් තමයි යොදාගත්තේ. දික් අතර තියලා මේ හැඩේ අරගත්තා. ඊට පස්සේ ඉතින් කප්පාදු කරගත්තා ජලය රඳා පවතින්න ඕන නිසා. ඉතින් ගාඩන් එකට අවශ්‍ය පරිදි තමයි ඉතින් මේ වර්ණ ගන්නගෙන තියෙන්නේ. ඉතින් මේක නිර්මාණය කරද්දී ඉතින් මට ගල් ඇදලා දීලා වැලි හලලා දීලා ඒ වගේම සිමෙන්ති අනලා දීලා මෙතෙන්ට ගෙනල්ලා දීලා ඉතින් තව තියෙනවා නම් අඩුපාඩු පෙන්නලා දීලා ඉතින් සියලුම දේ කරලා දුන්නේ ඉතින් මගේ මහත්තයා තමයි. ඉතින් මට ඒ නිසා ඉතින් මේ අයිටම් එකක් නිර්මාණය කරගද්දී වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ දවස්වල ඉතින් අයිටම් එකතු කරගද්දී මට ලොකු සපෝට් එකක් තියෙන නිසා ඉතින් මගේ ගාඩන් එකේ මෙන්න මේ විදිහට මම ඉතින් අයිටම් ටිකක් එකතු කරගත්තා. මම ඒකයි හැමදාම කියන්නේ වර්ෂයේ ඕනම කාලයකට ඍතු දින විදිහට අපිට ගාඩන් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මං කිව්වේ අයිටම් වලිනුත් අපිට ලොකු වටිනාකමක් අගයක් ගාඩන් එකට ගන්න පුළුවන්. ඉතින් අයිටම් එකතු කරගද්දී වැඩි වේදමක් තරන්න නැතුව තමන්ගේම නිර්මාණ එකතු කරගන්න පුළුවන් නම් ඉතින් ඔන්න ඉතින් තවත් අගේ වැඩි වෙලා පෙනේවි. ඔයාලට මම කිව්වනේ මේ කොළ වර්ණයේ සහිත මේ ලස්සන පැලෑටි මගේ ගාඩන් එකේ හැමතැනම තියෙන නිසා ඉතින් ගොඩක් වෙලාට ගාඩන් එකේ සුන්දරත්වය මෙන්න මේ වර්ණය නිසා මගේ රැඳිලා තියෙන්නේ මේ දවස්වලත්. ඉතින් දාස්පති අය ආයෙ නම් පෙන්වන්න විදියක් නැහැ. ඉතින් එයාලව ඉතින් කාලය අවසන් නිසා උගුලලා දැම්මා. නමුත් දෙවෙනි වර සිටවන්න බැරි වුණා. දේශගුණික විපර්යාසය දැඩි ලෙස මේ පැත්තට බලපෑව නිසා. ඉතින් මේ පැල ටික මම වතුර දාගෙන හොඳට පරිස්සමෙන් රැකගෙන ඉන්නවා. වැස්සක් වැස්ස ගමන්ම එතන ඉඳන්න. ජීවිතයේ ඕනෑම අවස්ථාවක අපිට මේ වගේ බාධක හිරිහැර දුක්ඛම් කටළු එන්න පුළුවන්. ඉතින් ජය ගන්න පුංචි පුංචි දේවල් කරන්න පුළුවන් අපිට. ඉතින් අපි කවුරුත් හිතපු නැති විදියට තමයි මෙන්න මේ තද අවුරශ්මිය සහිත දේශගුණික විපර්යාසයක් ලංකාවට මේ දවස්වල බලපාලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඉතින් ඒක නිසා කොළ වර්ණේ නැත්තත් මේ වගේ අයිටම් ටිකක් එකතු කරලා වලගේ ගාඩන් එකේ සුන්දරත්වය හැමදාම රැක ගන්න.
ඉතින් මං හිතනවා ඔයාලටත් පුළුවන් මේ පුංචි අයිටම් මේ දවස්වල එකතු කරලා ඔයාලගේ ගාර්ඩන් එක සුන්දර කරගන්න. ඉතින් ලොකුවට හිතන්න ඕනේ නැහැ. පුංචි දේවල් ඔයාලටත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකනොත් ඔයාලට උදව්වක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් මං ගාර්ඩන් එක වගේම මගේ නිවසේ ඇතුලේ සුන්දරත්වය ගැන ගොඩාක් හිතනවා. හැබැයි ඉතින් ඇතුලේ නිර්මාණ නම් ගොඩාක් සංකීර්ණ නිර්මාණ වලින් තමයි මගේ නිවස මං සුන්දර කරන් තියෙන්නේ. ඒ වගේම මං ගොඩක් වෙලාවට නිවස ඇතුළටත් සුභායක පරිසරය ගොඩාක් වෙලාවට අරගෙන තියෙනවා. මං හිතනවා ඔයාලත් ඒ වීඩියෝ වලටත් කැමති වෙයි කියලා අදහසක් ගන්න පුළුවන් මේ වීඩියෝ වලිනුත් ඔයාලට. ඔන්න ඉතින් මගේ වීඩියෝ බලන්න කැමති නම් හැමෝටම එකතු වෙන්න කියලාත් මේ වෙලාවේ ආදරෙන් ආරාධනා කරනවා. ඉදිරි වීඩියෝ වලිනුත් වැදගත් වෙයි කියලා ඔයාලට හිතන වීඩියෝ කීපයක්වත් අරන් එන්න තමයි බලාපොරොත්තු ඉන්නේ. ඉතින් ගාර්ඩන් එක වගේම මේ දවස්වල පවතින තද අවරශ්මය නිසා නිවසේ ඇතුලේ සුන්දරත්වය කොහොමද මම රැකගන්නේ කියලාත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් නිවස ඇතුලේ සුන්දරත්වයේ ගාර්ඩන් එකේ සුන්දරත්වයට වැඩිය මේ දවස්වල ඉතින් රකින්න නම් පුළුවන්නේ. ඔන්න ඉතින් එහෙනම් ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් අවසන් කරන්න තමා හදන්නේ. ආයෙත් මගේ වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.